ඉතින් ඔන්න සුබ දවසක් කියලා පිළිගන්නවා හෂාන් ටෙක් YouTube channel එක තුළ මගේ අලුත් සියලු දෙනාම. ඉතින් ඔන්න අද වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්නේ මේ WhatsApp එකේ ආපු අලුත් අප්ඩේට් එක ගැන. ඉතින් මොකක්ද අප්ඩේට් එක කියලා බලන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක මතක් කරන්න ඕන. දැන්ම පහළ තියෙන ලයික් බටන් එක ක්ලික් කරලා ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි තාමත් අපේ YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම channel subscribe කරලා තියාගන්න. අනේ මොනත් අපි මේ වීඩියෝ එක දාපුවම notification මාර්ගෙන් ඔයාලට ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. රයිට් නැත්නම් ටික තරන්න ඕනේ. අපි යමු අපේ වීඩියෝ එකට. රයිට් යාළුවෝ බලමු මේකට මුලින්ම කරන්න ඕන මේ විදිහට WhatsApp එකට ඇවිල්ලා මේ උඩ තියෙන ඩොට් තුන ටච් කරගන්න ඕන. ඊට පස්සේ මේ setting icon එක ටච් කරගන්න ඕන. right ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා තුන්වෙනියට await කියලා option එකක්. අන්න ඒක ටච් කරගන්න ඕන. මේ await කියනකොට ටච් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙතන තියෙනවා අපිට create to await කියලා. ඉතින් අන්න ඒක ටච් කරගන්න ඕන. ඉතින් එහෙම ටච් කරාට පස්සේ ඔයාලට නැවතත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙන්න මෙතනදී අපිට කරන්න තියෙන්නේ මේ get start කියන දේ ටච් කරගන්න එක. ඉතින් අපිට ටච් කරාට පස්සේ ඔයාලට නැවතත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවට බලා ගන්න පුළුවන්. right ඉතින් එහෙම ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන අපිට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ උඩ තියෙන ඔප්ෂන් එක ටච් කරොත් එහම ඔයාලට තියෙන්නේ ඔයාගේ ෆොටෝ එකක් කැප්චර් කරගන්න. ඉතින් මම මේකට ඇවට් එකක් දාන්න නිසා මේ යට එක තමයි ටච් කරගන්න ඕන. දැන් ඉතින් මම විදිහට යට තියෙන ඔප්ෂන් එක ටච් කරගන්නවා. right ඉතින් එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් නැවතත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙතෙන් ඔයාලට කැමති කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ කලර් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේක ස්කින් එකේ කලර් එක තමයි යහන්නේ. ඉතින් එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් නැවත යට තියෙනවා next කියලා ඔප්ෂන් එක. අන්න ඒක ටච් කරගන්න ඕන. right ඉතින් එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. ඉතින් මෙතන අපිට තියෙන මේ ආවැට එක අපිට කැමති විදිහට කස්ටමයිස් කරගන්න. ඉතින් ඔයාලට කැමති විදිහට මෙන්න මේක එඩිට් කරගන්න පුළුවන්. right දැන් මම මේක මෙන්න මේ විදිහට එඩිට් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයා කැමති විදිහට මේ වැට එක එඩිට් කරගන්න. right ඉතින් මේ එඩිට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන next කියන දේ ටච් කරගන්න. right ඉතින් දැන් මම මෙන්න විදිහට එඩිට් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට මෙන්න මේක එඩිට් කරගන්න. ඉතින් මේ එඩිට් කරගෙන ඔයාලට පුළුවන් මේ පාලා තියෙන continue කියන option එක ටච් කරගන්න. right ඉතින් අපිට ටච් කරාට පස්සේ ඔයා නැවතත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට තියෙන්නේ කැමති ඇඳුමක් තෝරගන්න. ඉතින් මම මෙතන මෙන්න මේ ඇඳුම තෝරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් වෙන විදිහට කැමති විදිහට මේ ඇවට එක කස්ටමයිස් කරගන්න. right ඉතින් එහෙම සිලෙක්ට් කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ උඩ තියෙන done කියන බටන් එක ටච් කරගන්න. right ඉතින් එහෙම ටච් කරාට පස්සේ ඔයාලට නැවතත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පුළුවන් publish ඇවට කියන තැන ටච් කරගන්න. ඉතින් එහෙම ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ ඇවට එක සේවිං වෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ DP එකට සේවිං වෙනවා මෙන්න මේ ඇවට එක ඔයාලට බලා ගන්න පුළුවන්. right ඉතින් එහෙම ආවට පස්සේ නැවතත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවාට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන මේක කතරේ ලකුණ ටච් කරලා මේකෙන් බෑක් වෙනවා. ඉතින් දැන් අපේ DP එකට මෙන්න මේ ඇවට එක ඇඩ් වෙලා තින්නේ. ඉතින් දැන් බලමු මේක ඇඩ් වෙලාද කියලා. ඉතින් කවුරුහරි මෙන්න මේ විදිහට ඔයාගේ DP එක බලනකොට මෙන්න මේ ඇවට එකක් පේනවා. ඔයා දාලා තියෙන ලෝගෝ එකක් පේනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි ඇවට එකක් අපේ DP එකට ඇඩ් කරගන්න. ඉතින් මම හිතනවා අද ගෙනාව වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් දැන් පහළ තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි තාමත් අපේ YouTube channel subscribe කරලා නැත්නම් ඔයා දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. මොකද ඉස්සරහට ගෙන වීඩියෝස් වලට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් එන්න දැන්ම channel එක subscribe කරලා තියාගන්න. right ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ගමනතුරු අදට කියන හෂාන් ටෙක් YouTube channel එකේ